කිරීටක දමන අවහිරතාවය කියලා කියන්නේ අද අපේ රටේ පමණක් නොවේ මුළු ලෝකෙම ඉතා බහුලව පවතින රෝග තත්ත්වයක්. මේ කිරීටක දමනයේ අවහිරතාවයේ හින්දා තමයි ඇන්ජයිනා වැනි අපුවේ කැක්කුම් ඇතිවන්නේත් හෘදයාබාධ ඇතිවන්නේ. මෙම රෝග තත්ත්වයට කරන ප්‍රතිකාර කීපයක් තියෙනවා. ඔබ කවුරුත් දන්නවා බයිපාස් සැත්කම. සැත්කමක් මගින් ඒ අවහිරතා මගහැරවලා රුධිර ගමනාගමනය හෘද වස්තුවට නැවත යථාවත් කිරීම. ඒ වගේම ස්ටෙන්ට් ක්‍රමයෙන් ප්‍රතිකාර කිරීමත් කරනවා. එහිදී කරන්නේ ඒ අවහිරතාවයේ සිදු තැනට බැලූනයක් යැපීම මගින් එම අවහිරතාවය නැති කරලා එතෙන්ට ස්ටෙන්ට් එකක් තැන්පත් කිරීම. සමහර රෝගීන් විශ්වාස කරනවා මෙවැනි ප්‍රතිකාරයක් සාර්ථකව කරගත්තයින් පස්සේ එතනින් එහාට ඔවුන්ට කිසිදු ප්‍රතිකාරයක් අවශ්‍ය වන්නේ නැහැ කියලා. ඒ කියන්නේ නැවතත් සායනයකට සහභාගී වෙලා එහෙම නැත්නම් වෛද්‍යවරයෙක් මුණ ගැහිලා නැවත ඖෂධ ලබා ගැනීම අවශ්‍ය වන්නේ නැහැ කියලා. මේක ඊටාම වැරදි විශ්වාසයක්. ඉහත කී ප්‍රතිකාර කළේ ඔවුන්ගේ කිරීටක දමනිවල කොලෙස්ටරෝල්, කැල්සියම් ආදිය තැන්පත් වීම මගින් අවහිරතා සිදුවෙච්ච හින්දා. අපි බයිපාස් සැත්කමක් කරපු පළියට එහෙම නැත්නම් ස්ටෙන්ට් ප්‍රතිකාරයක් කරපු පළියට නැවතත් එවැනි කොලෙස්ටරෝල් තැන්පත් වීම, ඒ නිසා අවහිරතා ඇතිවීම සිදුවීම නවතින්නේ නැහැ. කරපු ප්‍රතිකාරය සාර්ථක කර ගැනීමට නම් එම ප්‍රතිකාරයෙන් පස්සේ ජීවිත කාලය පුරාම රෝගියා ප්‍රතිකාර ලබා ගත යුතුයි. මම බොහෝ අවස්ථාවල මගේ රෝගීන්ට කියන්නේ බයිපාස් සැත්කම යනු එහෙම නැත්නම් ස්ටෙන්ට් ප්‍රතිකාරය යනු යම් හොඳ ප්‍රතිකාරයක ආරම්භය. ඒ කියන්නේ අපි එම ප්‍රතිකාරය කරයින් පස්සේ එතනින් එහාට මනා ලෙස ඖෂධ ලබා ගැනීම මගින් රුධිර පීඩනය, රුධිරයේ සීනි සාන්ද්‍රණය, කොලෙස්ටරෝල් සාන්ද්‍රණය වැනි දේවල් හොඳට පාලනය කරලා පවත්වාගෙන ඒ වගේම නැවත හෘදයාබාධයක් ඇතිවීමට හේතු වෙන්න පුළුවන් දේවල් ඖෂධ මගින් ඒවා මැඩ පවත්වාගෙන බොහෝ කාලයක් හොඳින් ගත කිරීම. මේකෙදී ඖෂධ ලබා ගැනීම වගේම ජීවන රටාව වෙනස් කර ගැනීම. ආහාර පාලනය, බර පාලනය, ඒ වගේම නිතිපතා ව්‍යායාම කිරීම ආදී සියලු දේ වැදගත් වෙනවා. ඒ නිසා ඔබට එවැනි ප්‍රතිකාරයක්, ඒ කියන්නේ බයිපාස් සැත්කමක්, ඒ වගේම ස්ටෙන්ට් ප්‍රතිකාරයක් සිදු කරලා තියෙනවා නම් එතනින් එහාට නිතිපතා සායනයකට සහභාගී වෙලා එහෙම නැත්නම් තමන්ගේ වෛද්‍යවරයා හම්බ වෙලා ඒ අවශ්‍ය පරීක්ෂණ වරින් වර කරගෙන තමන්ගේ තියෙන ගැටලු එම වෛද්‍යවරුන් සමග සාකච්ඡා කරගෙන ඒ ලබා දෙන ඖෂධ නිතිපතා ලබා ගැනීමෙන් ඒ වගේම අර ජීවන රටාව, ඒ කියන්නේ ව්‍යායාම, ආහාර, බර පාලනය ආදී දේවල් හරි ලෙස සිදු කිරීමෙන් ඉදිරි කාලයේදී අනාගතේ කිසිදු ප්‍රශ්නයක් ඇති නොවි බොහෝ කාලයක් නිරෝගීව ජීවත් වෙන්න පුළුවන් වෙනවා.